අඳුරු රාත්‍රියක්. අහසේ අමුතු ගිනිබෝලයක් වේගයෙන් පෘථුවියට වැටුණා. ශ්‍රී ලංකාවේ ගැඹුරු කැලාවක් මැද ගස් කඩාගෙන ඒ දේ බිමට වැදුනා. මුළු කැලීම කම්පා වුණා. ගමේ මිනිස්සු බය වෙලා දුරින් බලන් හිටියා. ඊළඟ දවසේ හමුදාවට මේ ගැන ආරංචි වුණා. විශේෂ හමුදා කණ්ඩායමක් හෙලිකොප්ටර් වලින් කැලේට යව්වා. ඔවුන් හිතුවේ මේක සාමාන්‍ය උල්කාපාතයක් කියලා. ඒත් ඔවුන් දැක්කදිය මනුස්සෙක්වත් යන්ත්‍රයක්වත් නොවෙන දෙයක්. ගිනි අතරින් යකඩ මනුස්සෙක් නැගිටිනවා. රතු ඇස් දෙක දිලිසෙනවා. ඒ ටර්මිනේටර්. ඔහුගේ ශරීරී තුවාල වුණත් යන්ත්‍ර පද්ධතිය තවම වැඩ කරනවා. හමුදා නිලධාරියා කෑ ගැහුවා. අවිසූදානම්! එක පාරටම වෙඩි වරුසාවක් ආවා. ඒත් ටර්මිනේටර් නතර වුණේ නැහැ. වෙඩි ඔහුගේ යකඩ ශරීරෙන් පැනලා ගියා. ඔහු ගස් කඩාගෙන ඉස්සරහට ආවා. හමුදා ජීප් රථයක් අල්ලලා අහසට විසිකලා. පිපිරීමෙන් කැලේ ගිනි ගත්තා. හමුදා සෙබළු ගොඩක් දෙනා අනතුරුවලට ලක් වුණා. සමහරු කැලේ ඇතුළේ අතරමං වුණා. හෙලිකොප්ටර් එකක් පහලට වැටුණා. මුළු ප්‍රදේශයම යුද්ධ භූමියක් වගේ වුණා. ඊත් ශ්‍රී ලංකා හමුදාව පසු බැස්සේ නැහැ. ඔවුන් ටර්මිනේටර්ව වට කළා. විශේෂ EMP උපකරණයක් භාවිතා කරන්න සැලැස්සුවා. අවසානයේ විශාල විදුලි තරංගයක් කැලී පුරා ගියා. ටර්මිනේටර්ගේ ඇස් අඳුරු වුණා. ඔහු දන ගැස්සා. පද්ධතිය ක්‍රමයෙන් නතර වුණා. හමුදා නිලධාරියා හුස්ම ගත්තා. මේක මනුස්ස ලෝකයේ දෙයක් නෙවෙයි. ඒත් ටර්මිනේටර්ගේ රතු ඇස එක පාරටම නැවත දිලිසුණා. කතාව එතනින් ඉවර වුණේ නැහැ.